කෙහෙලියට මොකක් වෙයිද බාල ඖෂධ නඩුවේ අවසන් වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාලිගාකාන්ත මහේසාර රෝචනී අභිවික්‍රම මහත්මිය විසින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සහ ඖෂධ මිලදී ගැනීමේදී රජයේ මුදල් සාපරාධී සාපත්‍ය පරිහරණය කළේ සිටියද අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ලබා දෙන බාර දෙන බැවින් මාලිගාකාන්ත මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුව සම්බන්ධයෙන් අවසන් වාර්තාව ලබන ජූනි 19 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා. ඊයේ 12 වනදා මාලිගාකාන්ත මහේසාර ලෝචනී අභිවික්‍රම මහත්මිය හමුවේ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර පළමු වන සැකකරුගෙන් ලබාගත් බෙහෙත් කුප්පි සහ රෝහල් වලට බෙදා හරිනු ලැබූ බෙහෙත් කුප්පි සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවා ඇති බවයි. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩුවේ සියලුම වාර්තා නීතිපතිවරයාට යොමු කර ඇති බවත් අවසන් වාර්තාව නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බැවින් එම වාර්තා ඉදිරිපත් කිරීමට කෙටි දිනයක් ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව මහේස්ත්‍රාත්වරේ ලබන 19 වෙනිදා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී බාල ඖෂධ ගෙන්වූ බව කියන අයිසොලේටර් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත වෛද්‍ය සැපයුම් ඒකකගේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්න කුමාර හේරත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කිහිලි රඹුක්වැල සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර හිරන් ධනංජය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොග පාලක සුජිත් කුමාර සහ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරබේ ගෙදර තුසිත සුදර්ශන වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂක ශාන්තිනී සොලමන්ස් යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර වෛද්‍ය චයිනා බුත්පිටිය යන මෙම නඩුවේ 9 වෙනි සැකකරු ලෙස නම් කර ඇති සැකකරු මේ වන විට විදේශගත සිටින බවත් සඳහන් කෙරුණා. එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදන දියාවත් තිබුණද මේ දක්වා අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත. මෙවැනි උණුසුම් පුවත් ලදසැනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.